ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අද මං ඔබ වහන්සේගේ ශ්‍රෝතාපන්න ශ්‍රාවකෙක් කියලා කියනවා. අද ශ්‍රාවකෙක් මං කියලා. ඊට පස්සේ කියනවා මේ සක්‍ර දේවේන්ද්‍රය අහනවා අජානාසි නොතුවං දේවානමන්දි ඊතෝ පුබ්බේ වරූපං වේදනා පරිලාභං සෝමනස්ස පරිලාභන්ති. මේ වාගේ සතුටක් මීට කලින් ලැබලා තියෙනවා දැකලා දන්නවද ඔබ කියලා. මේ තරම් ප්‍රීතියක්. ස්වාමීනි එක දවසක් මතකයි කිව්වා. සූර ආසුර යුද්ධේ දිනපු දවසේ. යුද්ධයක් දිනුවට පස්සේ මට සතුටක් ඇති වුණා මේ ලෝක දෙකම දැන් දෙවියන්ට පරිභෝග කරන්න පුළුවන් කියලා. හැබැයි ස්වාමීනි ඒක කාම සංහිත දෙයක්. ඒක අනිත්‍ය දෙයක්. කාමයට එක එකතු වෙලා තියෙන්නේ. අද මං විඳින සතුට ප්‍රීතිය නෙක්ඛම්මයක්. යුද්ධයකින් දිනුවට වැඩිය සතුටක් ඇති වෙනවා මොකක් වුණොත්ද? සෝවාන් වුණා. එහෙනම් මේක අහම්බෙන් වෙන්න පුළුවන් එකක්ද? සෝවාන් වුණ කෙනා මං සෝවාන් වුණා අහවල් තැන අහවල් විදිහට කියලා ඔක්කොම දන්නවා. නිකන් ඔටෝමැටික් වෙන එකක් නෙමෙයි සෝවාන් වෙනවා කියන එක. පුදුම ප්‍රීති ප්‍රමෝදයක් උපදින යුද්ධයකට දිනුවටත් වැඩිය. ඊට පස්සේ කියනවා ඔච්චර ඇයි සතුට වෙන්නේ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ ඇයි ඔච්චර සතුටටපත් වෙන්නේ? ඊට පස්සේ කියනවා ස්වාමීනි මං බනහා ඉද්දිම මගේ ආයුෂ ඉවරෙලා මං චුත වුණා. මං බනහා ඉද්දිම මගේ ආයුෂ ඉවරෙලා මං චුත වෙලා ආයෙත් දෙවියෙක් වෙලා ඉපදුණා. මට දැන් ආයෙ සක්‍ර දේවේන්ද්‍රයෙක්ගේ ආයුෂ තියෙනවා. කොහොමද මේ බුදු කෙනෙක්ගේ අසිරිය? මේ බනහ ජීවිත දෙකක් බනහලා නැද්ද එතකොට? ජීවිත දෙකක් බනහලා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මට ඕක දකිනකොට පුදුම ප්‍රීතියක් හැටගන්නේ. කියනවා ස්වාමීනි මම මේ දිව්‍ය ආයුෂ වලින් චුත වෙලා අම්මා කෙනෙක්ගේ බඩට යනවා. මනස ලෝකෙ ඉපදෙනවා. ඉපදිලාද දන්නේ නැහනේ. මම අම්මා කෙනෙක්ගේ බඩට ඉපදිලා ඇවිල්ලා සිහියෙන් ඉපදිලා නරක දේවල් කරන්නේ නැතුව ජීවත් වෙනවා. හොඳ සිහියෙන් මං ජීවත් වෙනවා. ඒක මට දැන් පේනවා. ස්වාමීනි මං එහෙම ජීවත් වෙලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ඇහෙනකොට මම මහාන වෙනවා. මම මහාන වෙලා හොඳ පැවිදි ජීවිතයක් ගත කරනවා. ස්වාමීනි මං ඒ ජීවිතේ සකදාගාමී වෙනවා. මං එතනින් චුත වෙලා ආයෙත් දෙවියෙක් වෙනවා. ආයෙත් දිව්‍ය ලෝකේ මං බලවත් ඉඳලා මගේ අවසාන ජීවිතේ අකනිටා බඹලව තමයි මම වාසය කරන්නේ. මට හැම දෙයක්ම දැන් පේනවා කිව්වා. බුදු කෙනෙක් නිසා වෙන යහපත සුළුපටු නෑ. ඊට පස්සේ කියනවා මේ කරුණු 6 දකලා දකින්නකොට මට පුදුම ලාභයක් ස්වාමීනි හිතෙන්නේ කියලා ලස්සනට මේ බුදුගුණ කියනවා. බුදුගුණ කියලා මේ සක්‍ර දේවේන්ද්‍රයා ඊළඟට විස්තර කරනවා. තුවමසියසි සම්බුද්ධෝ ඔබයි මගේ සම්බුදුරජාන් වහන්සේ. තුවන් සත්තා අනුත්තරෝ ඔබ වහන්සේ තමයි මගේ අනුත්තර ශාස්ත්‍රඥ වහන්සේ. සදේව කස්මින් ලෝකස්මින් නත්තිතේ පටිපුග්ගලෝ ඔබ වහන්සේ තරම් කෙනෙක් මේ තුන් ලෝකෙම නැහැ. අපි මෙච්චර කාලයක් බ්‍රහ්මයාට වැඳ හිටියේ. බ්‍රහ්මයාට වැඩි ආදර ගෞරවයෙන් ඔබ වහන්සේට මම වඳිනවා. කියනවා පංචසික උඹ මට හරියට උදව් කළාද? අද ඉඳලා උඹ ගන්ධර්ව ලෝකේ රජ්ජුරුව කරනවා කියලා. අද ගන්ධබ්බ රජ්ජුරුව කවුද? පංචසික උඹ ආසා කරපු සූර්ය වච්ච සමන් අද උඹට දෙනවා කියලා. එයාගේ ඒකත් හරි. සතුටුයි. බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් ළඟ සක්‍ර දේවේන්ද්‍රයා දන ගහලා මෙහෙම අත් දෙක බිම තිබ්බ සිරිපතුල් දෙක ළඟ. අත් දෙක බුදුරජාණන් ඉන්දසාල ගුහාවට ගියාමනේ හිතෙන්නේ. සක්‍ර දේවේන්ද්‍රයා ඉන්දසාල ගුහාවේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් ළඟ මෙහෙම අත් දෙක තියලා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කියලා උදාන පහල කළා. ආශ්චර්යයි, අද්භූතයි. මේ සක්‍ර දේවේන්ද්‍රයාට බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඉමස්මින්ච පන වෙය්‍යාකරණස්මින් බඤ්ඤමානේ මේ විස්තරය අහනකොට සක්කංස දේවාන මින්දස්ස
ඒ සක්‍ර දේවේන්ද්‍රයා විරජං වීතමල ධම්මචක්කුන් උදපාදී කෙලෙස් මලකඩ රහිත දහං ඇස් උපද්දවා ගත්තා. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති හේතු නිසා හටගන්න දේවල් හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා කියලා. සක්‍රයා පමණක් නෙවෙයි අඤ්ඤේ සංච අසිතියා දේවතා සහස්සාන තවත් 80000ක් දෙවිවරු සෝවාන් වුණා කියලා කියනවා. කොයි තරම් ආශ්චර්යයක්ද සක්කපාඤ්ඤ සූත්‍රේ. අපගේ භාග්‍යවතුන් වහන්සේ කොයි තරම් අසිරිමත්ද, දෙවිවරු කොයි තරම් පින්වන්තයිද. එක්කෙනෙක්ගේ ප්‍රශ්නෙන් කී දෙනෙක් දැන් ඔය කාලේ තාවතින්සේ සක්‍රයත් එක්ක අයිනක හරි ඉපදිලා හිටියනම් ඔය 80ට එකතු වෙලා යනවනේ 80000ට. ඇත්තට මේ ලෝකවල කොච්චර අපි අයින් වෙවි යන්න ඇතිද? අපිව බැහැර කළේ අපේ පින විසින්. පින නෑ.